හැලෝ ඉතින් ඔයාලට කොහොමද කියලා මං අහන්නේ. මොකද මං දන්නවා මේ වෙලාවේ ලංකාවේ තියෙන තත්ත්වය. ඉතින් ජපානයෙන් දැන් අපිටත් පුළුවන් විදිහට ලංකාවේ අසරණ වෙච්ච අයට උදව් කරනවා. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එකට යමු. ඔන්න එයා එන්න දැන් දවස් හොඳටම ළඟයි. මට අමාරු වෙලා තමයි හොස්පිටල් එකට ගියේ. ඉතින් අපි ඒ අතරතුර වීඩියෝ නම් ගත්තේ නැහැ. 我呢චූටි මණික මට එකටම අතට හම්බුණු මුල්ම දවස. ඒක හරිම අමුතු ලස්සන හැඟීමක්. අම්මා කෙනෙක් වෙනවා කියන එක ඒක කියාගන්න බැරි හැඟීමක්. මෙහි හොස්පිටල් එක නර්ස්ලා බබාව බලා ගන්නවා. අපිට හොඳටම හොඳ වෙනකන් එයාලා ඉන්න සතිය ඇතුළත බලා ගන්නවා. අපිට කියන්නේ පුළුවන් තරම් රෙස්ට් කරන්න. ගෙදරට ගියාට පස්සේ ඔයාට වැඩ කරන්න වෙනවා තුවාලත් එක්ක. කොන්ද කැක්කම එනවා. ඉතින් දැන් හොස්පිටල් එකේදී රෙස්ට් කරලා හොඳටම සනීප වෙන්න කියලා කියන්නේ හොඳට නිදා ගන්න කියලා. ඒ වුණාට ඉතින් මට හිත දුන්නේ නැහැ නර්ස්ලා ගාව තියන්න. මට හැමතිස්සෙම මෙයා ළඟ තියාගෙන ඉන්න උමනා වුණා. ඉතින් මම හැමතිස්සෙම ගිහිල්ලා යාව එක්කගෙන ආවා. මම හිටියෙත් බබාලා ළඟම තියෙන කාමරේ. ඉතින් මට බබේ කඩද්දි මම අහගෙන ඉන්නවා මගේ මණික අඬන්න කියලා. කන තියලා අහන් ඉන්නවා දොරට. ඉතින් කවුරු හරි බබෙක් අඬද්දි මට හිතෙනවා අනේ චූටි මණිකද දන්නේ මම ඉක්මනට මොන හොදගෙන ඉක්මනට එක්කන් එන්න ඕන කියලා. ඉක්මනට වැඩ ටික කරගෙන මම බබාව එක්කගෙන වැඩේ තමයි පළවෙනියටම කරන්නේ. අපිට කියනවනේ ඉක්මනට හොඳ වෙන්න ඇවිදින්න කියලා. ඉතින් මම ඉක්මනට හොඳ වෙන්න බබාව වඩා ගන්න පුළුවන් වෙන්න ඕන නිසා මට රිදුනත් මම හිතේ ශක්තියෙන් නැගිටින්න උත්සාහ කරා. ඒ කරන්න ගිහිල්ලා මාව ඊට පස්සේ එතන කලන්ත දාලා වැටලා තිබුණා. ඊට පස්සේ ආයේ ගලවපු මැෂින් ඔක්කොම ගැහුවා. ආයේ මට බබාව ළඟට ගෙනත් තිබ්බ විතරයි වඩා ගන්න කරන්නවත් බෑ. අත්වලට එහෙම කටු ගහලා අපි මෙහි හොස්පිටල් එකේ සතියක් ඉන්න ඕන. බබා හම්බුනාට පස්සේ බබාගේ එක චෙක්අප් තියෙනවා. අපිට හොඳටම හොඳ වෙන්න ඕන. ටිකක් ඇවිද ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ තමයි සතියේ අන්තිම චෙක්අප් ටික ඉවර කරලා බබාට කිරි දෙන හැටි පුරුදු කරලා නාවන හැටි කියලා දීලා ඔක්කොම කරලා තමයි මෙහි ඩිස්චාර්ජ් කරන්නේ.
මෙහි හොස්පිටල් සර්විස් එක ඇත්තටම හොඳයි. මම දන්නේ ලංකාවේ අත්දැකීමක් නැති නිසා ඒක කොහොමද කියලා කියන්න. ඉතින් මෙහි හොඳටම නර්ස්ලා ආදරෙන් බලා ගන්නවා බබාලව. මෙහි හොස්පිටල් වල අපිට වෙනම රූම් එකක් දෙනවා. සමහර හොස්පිටල් වල හස්බන්ඩ්ටත් ඉන්න පුළුවන්. සමහර හොස්පිටල් වල බැහැ. මම තෝරගත්තු එකේ බැහැ. ඉතින් මමයි බබා විතරයි ඉන්න පුළුවන්. එතකොට හස්බන්ඩ්ට බලන්න පැය ගාණක් දෙනවා. ඒ අතරතුර කාලෙදී ඇවිල්ලා අපිව බලලා යන්න පුළුවන්. අපිට මෙහෙන් කෑම හැමදේම දෙනවා. හොස්පිටල් රූම් එකට එනවා ටීවී එකක්. එතකොට වෙනම බාත්රූම් එකක්, වොෂ්රූම් එක වෙනම, සින්ක් එකක් එනවා මොන හොද ගන්න. මේ හස්බන්ඩ් කියලා දෙනවා එයත් පළවෙනි වතාවට තමයි බබෙක්ව වඩා ගන්න. මෙච්චර චූටි බබෙක්ව මේ කිරි දෙන්න පුරුදු කරනවා වඩා ගන්න කියලා දෙනවා ඒ නර්ස්. මේ ඉන්නේ මගේ රූම් එකේ. මම තමයි වීඩියෝ කරන්නේ මොකද මට ඇඳෙන් බහින්න කරන්න අමාරු නිසා. හස්බන්ඩ් තමයි වඩා ගන්න දුන්නේ එකටම. මම සතිය ඇතුළත කෑවෙත් හොස්පිටල් එකේම කෑමමයි. මොකද අපේ අම්මලා තාත්තලා ඒ වෙනකොට ඇවිල්ලා තිබ්බේ නැහැ. හරියටම මං ගෙදර ආවට පස්සේ දවසේ තමයි යාලා ටිකට් බුක් කරලා තිබ්බේ. මොකද අම්මලව අපි පළවෙනි වතාවට තමයි ජපානයට ගෙන්නන්නේ. මගේ අම්මයි තාත්තයි තමයි එන්නේ. ඉතින් අපිට වීසා දාන්න පරක්කු වුණා. එයාලගේ වීසා එක ඕකේ වුණේ මම හොස්පිටල් එකට ගියාට පස්සේ බබා හම්බ වෙන්න. ඉතින් මමත් ගෙදර නැති වෙලාවේ ඇවිල්ලා තේරුමක් නැති නිසා මම ගෙදර ආවට පස්සේ දවසේම එන්න ටිකට් බුක් කරා. ඉතින් මම හොස්පිටල් එකේ දුන්න හැම කෑමම කෑවා. එහෙම කන්න බැරි තරම් අමාරුවක් නැහැ. මොකද අර ඇඟ මහත් වෙලා කැත වෙලා තියෙන වෙලාවේ පොඩ්ඩක් ඒගොල්ලෝ දෙන කෑම එක කන එක හොඳයි. පොඩ්ඩක් ඇඟ අඩු කරගන්න හින්දා. මට ප්‍රෙග්නන්ට් මාස 10 දිම කන්න බැරි අපිරියව තිබ්බා, ඔළුව කැක්කුම තිබ්බා. ඒක නිසා ගොඩක් මම මහත් උනේත් නැහැ. අනික මට හොස්පිටල් එකෙන් කිව්වා උස වැඩි නැති නිසා බර ගොඩක් වැඩි කරගන්න එපා කියලා. උපරිම කිලෝ 6ක්ද කොහෙද මට කිව්වේ හරියට මතක නැහැ. ඉතින් මම කෑවෙත් ගොඩාක් කෑවේ නැහැ ප්‍රමාණයකට. මම දවසක් කර දවසක් ඇවිදින්න ගියා. ගොඩක් පරිස්සම් වුණා. මොකද මට ෂුගර්වත් ආවේ නැහැ. ඒක නිසා මට ඕන කෑමක් කන්න පුළුවන් වුණා. ඒත් ඉතින් අර කන්න බැරි ප්‍රශ්නේ අපිරියව තමයි තිබ්බේ. ඒ වුණාට බබාගේ බාර ගානට තිබ්බත් කිලෝ 3.214ක් තිබ්බා ග්‍රෑම්. එයා හරිම නිරෝගී ලස්සන අංග සම්පූර්ණ බබෙක්. Tudo manicure. Ya ini kan jangan badani change. Tudo manicure. එයා අපේ ජීවිතවලට ආපු එක නිකන් මැජික් එකක් වගේ. මොකද බබෙක් බඩේ හම්බ වෙන්න ඉන්නවා කිව්වට අතට ලැබෙනකන් ඇත්තටම බබෙක් කොච්චර අංග සම්පූර්ණව හැදෙනවද ඒක මාරම මැජික් එකක් කියලා හිතෙනවා. මම මේ පළවෙනි වතාවට වඩා ගන්න යාව. ඉතින් මට සතුට වැඩිකමට ඇඬෙනවා. අම්මා කෙනෙක්ට බබෙක් අතට ලැබෙද්දී කියන්න බැරි තරම් වටිනා මැණිකක් වගේ. පොඩි සීරීමක්වත් පොඩක් අඬනවටවත් කැමති නැහැ. ඒක දැනෙන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම වෙන්න ඕනේ. මොකද දෙමාපියන්ට තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා කියනවනේ. මේ තියෙන්නේ බබාලා ඉන්න රූම් එක. ඒකට පිටින් කාටවත් යන්න දෙන්නේ අම්මලාටයි නර්ස්ලාටයි ડોක්ටර්ස්ලාටයි විතරයි. මොකද විස බීජ බබාලාට යයි කියලා. ඒගොල්ලන්ට වීදුරු එහා පැත්තෙන් තමයි බබාලව බලනවා නම් බලන්න පුළුවන්. ඔන්න මං ඔයාලට අවවාදයක් දෙනවා. ඔයත් විවාහක බබේ ගේන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඉක්මනට බබේ ගේන ආස හිතෙයි. ඔයා මේක බලන බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මං ඔයාට
ඉක්මනට නිරෝගී අංග සම්පූර්ණ චූටි පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපේ චූටි මැණිකව ගෙදර එක්කන් යන්නයි යන්නේ. Aku tinggalnya kuku bener nak tinggal. චූටි මැණිකව ගේන්න හස්බන්ඩ් ලස්සනට රෝස පාටින් ගෙදර ඇතුල් වෙන තැන සරසලා තිබ්බා. ඉතින් එයා මාව එක්කන් යන්නේදී මට මල් පොකුරයි චූටි මැණිකට වෙනම චූටි මල් පොකුරකුයි අරන් ඇවිල්ලා තිබුණා. තාමත් එයා මට මල් පොකුරක් ගේනවා නම් අනිවාර්යෙන් චූටි මැණිකටත් වෙනම චූටි මල් පොකුරක් ගේනවා. මේ මගේ අම්මා ඇවිල්ලා අපි මේ නාවනවා ගෙදර වෙනිවැල් ගැට වතුරෙන් තමයි නාවන්නේ. බබාව නාවන්න පොල් කට්ටක් වෙනිවැල් ගැට, එතකොට එයාට ඇස් සහ වදිනවන්ට තියන්න මොට්ටු හදාගෙන ආවා අම්මා. ඒක බලන් ඉන්න කවුද කියලා දාන්න. Mama ni rame. එඩිට් කරන්න ඕනේ. ඔච්චර ළඟට ගන්න බෝ කන්නක් දෙක වැඩේ උකට. කොහොම කම්මැලි දෙක අපේ. ඔය අද මේ ලස්සන මෙයාගේ. වීඩියෝ නම් කරන්න. මොනවා කවුද අනිත් එක්කන.
ඔය අම්මා තියන්නේ අම්මා හදාගෙන ආපු මොට්ටු කඩෙන් ගත්තුවා නෙමේ. ඉතින් බබාට හොඳ නැහැ. මොනවද දාලා හදනවද දන්නේ නැහැ කියලා එයා සව් කරලා ලිපේ තමයි ඔය හදලා තියෙන්නේ. බබෙක් හම්බුනහම අපි පරිණත වෙනවා. මගේ අත්දැකීම අනුව නම් එහෙමයි. අම්මා කෙනෙක් වුණාට පස්සේ ඔයා පරණ හිටිය බොළඳ ගෑනු ළමයා නෙමෙයි. එයා ඔයාට නැති වෙනවා. ඒත් ඔයාට ඊට වඩා ශක්තිමත් ගෑනු ළමෙක් හම්බෙනවා. මොකද අපිට ඔළුව කැක්කුමක් උණ ගැනුණත් ඔළුව තියාගෙන ඉන්න බෑ. අපි බබා වෙනුවෙන් ඔළුව උස්සලා වැඩ කරන්න ඕනේ. බබා බලා ගන්න ඕනේ. තාත්තට වුණත් එහෙමයි. ඒ කියන්නේ ජොබ් එක එයාට කරන්නම වෙනවා. අර ඉස්සර වගේ නෙමේ අමාරුයි කියලා දමලා ගහලා එන්න බෑ බබෙක් ඉද්දි. වගකීම් වැඩි. අපි කොහොම හරි ජීවිතේට මුහුණ දෙනවා. අපි ශක්තිමත් වෙනවා. බබා හින්දා අපිට අමුතු ශක්තියක් ලැබෙනවා. මේ රොෂාන් කේෂි ෆැමිලි TikTok එකේ ලක්ෂ 1,78,000ක් විතර views ගිය වීඩියෝ එකක් වෛරල් වුණ වීඩියෝ එකක්. ඔයා අපේ බබාව TikTok එකේ දැකලා තියෙනවා නම් ඒ තමයි අපේ කවරි හනසකි. ඉතින් ඔයාලා අපිව ෆලෝ කරලා නැත්නම් TikTok එකෙන් රොෂාන් කේෂි ෆැමිලි ෆලෝ කරන්න. සින්දු කියනවාද? සින්දු කියනවාද ඔයා උදේම? ඔයා කුරුල්ලෙක්ද? සින්දු කියන්නේ? කුරුළු පටි? ආයි කියන්නේ සින්දු. කවුද කා ගහන්නේ? කවුද කා ගහන්නේ? ආහෝ කියන්න බලන්න. අයියෝ යා කා ගහන්නේ? අම්මි තුත්තකට ගියා. අම්මි තුත්තකට ගියා. හාලි හාලි හාලි. හාලි හාලි හාලි. අපි යන්. කලට්ටලේ කන්න අඬෝයා. කන්නේ ඇඟිලි චූප්පන්නේ. බඩගිනි නේද? ඔයා කොහොමද අනේ මෙච්චර ලස්සන වුනේ? කියන්නකෝ මට. රහස කියන්නකෝ. රහස කියන්න. නැත්නම් මං කුචි කවනවා. කුචි කවනවා. කිව්වද මට රහස කියන්නේ නැද්ද? පරාජය බාර ගන්නවද?
ඔන්න ඉතින් එයාට පළවෙනි පාරට කෑම කවන්න පටන් ගත්තා. එයාට දැන් මාස 6කුත් වෙන්න එනවා. චුට්ට ලොකු වෙලා. චුට්ට ලොකු වෙලා ගුවට මාර වේගයෙන් බබාල ලොකු වෙනවා. දැන් ඉතින් එයාට අවුරුද්දකුත් වෙලා. දැන් ඉතින් එයා හරිම දඟේ හැමතැනම ඇවිදිනවා, බඩු අදිනවා, දුහනවා, සෙල්ලම් කරනවා, සින්දු කියනවා, සින්දුවක් ඇහුනහම නටනවා. මට ඉතින් ඉස්සර දැනුණ පාළුව දැන් නම් චුට්ටක්වත් දැනෙන්නේ නැහැ. මෙහෙ ඉතින් ජපානයේ ඉතින් අපිට අම්මලා තාත්තලා නැහැනේ, කවුරුත් සහෝදර සහෝදරියෝ නැහැ. හරිම පාළුයි. වැඩක් කරන්න නැත්නම් ජොබ් එකකට යන්න නැත්නම් ගෙදරම ඉන්න හිතෙන්නේ නැහැ. අයියෝ. ඇති. ඊළයි තව කවන්නද? අච්චි නේද? අද පපාද කවන්නේ අබු. අපේ චූටි මැනික කවරි හනසකි. ඔයා තමයි අපේ මුළු ජීවිතේම. ඔයා අපිව කොච්චර පරිපූර්ණ කළාද කියලා කියන්න මට මේ vlog එක මදි. ඉතින් ඔයාට මමයි පපයි ගොඩාක් ආදරෙයි. එහෙනම් අපි ගිහින් එන්නම්. අමතක නොකර මොන දේ සිද්ධ වුණත් සතුටින් පරිස්සමින් ඉන්න.